අඩුවට අද ගෙනාවා එම්බ්‍රොයිඩ් ෆ්‍රොක් සෙට් එකක්. ගොඩක් කට්ටිය අහලා තිබ්බා නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් පිළිලා තිබ්බා එම්බ්‍රොයිඩ් ෆ්‍රොක් ගේන්න කියලා. මේ කලෙක්ෂන් එකේ ලිනන් වලින් තමයි ෆැබ්‍රික් එක තියෙන්නේ. නැත්නම් මැටීරියල්ස් තියෙන්නේ ලිනන් වලින්. ඔයාලට ලස්සන මල්ලලක් ලොකු මල්ලලක් තියෙන්නේ. ඒක එම්බ්‍රොයිඩ් කරපු ෆ්‍රොක් එකක් කියලා විශ්වාස කරනවද? ලොකු මල් වැලක් එක එම්බ්‍රොයිඩ් කරපු ෆ්‍රොක් එකක් වඩ මේ තරම් අඩුවට නම් කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. මේ බලන්න මෙන්න මේකේ ලස්සන ක්වොලිටි එක. මේ බලන්න මේකේ ක්වොලිටි එක. මේ ෆැබ්‍රික් එක ලිනන්. මේ ෆැබ්‍රික් එක වෙන්නේ ලිනන් ෆැබ්‍රික් එකක් තමයි තියෙන්නේ. ලිනන් එකේ එම්බ්‍රොයිඩ් ෆ්‍රොක් එකක් තමයි මේ තියෙන්නේ. මේ බලන්න මේකේ ක්වොලිටි එක කොහොමද කියලා. ඔයා මේ බලන්න මේකේ ෆැබ්‍රික් එකේ ක්වොලිටි එක කොහොමද කියලා. මාර කම්ෆර්ටබල් ඒ වගේ මාර ක්වොලිටි ෆැබ්‍රික් එකක් මේ තරම් එම්බ්‍රොයිඩ් එකක් මේ මාර ෆිනිෂින් එකක් තියෙන මේ තරම් එම්බ්‍රොයිඩ් එකක් ඔයාලට කොයින්වත් හොයාගන්නත් බෑ. මම හැවුවත් ඔයාලට රුපියල් 2000කට වඩා වැඩියෙන් තමයි මේ එම්බ්‍රොයිඩ් එකට එන්නේ. මේකේ එම්බ්‍රොයිඩ් එක තියෙනවා මෙන්න මේ තරම්. ඔයා විශ්වාස කරන්න මෙන්න මේ තරම්. මෙතනින් දැම්ම මෙතෙන්ටම එම්බ්‍රොයිඩ් එක තියෙනවා. ඒ කියන්නේ කොච්චර ලොකු එම්බ්‍රොයිඩ් එකක්ද මේ ෆ්‍රොක් එකට තියෙන්නේ. මේ ෆ්‍රොක් එකේ භාගයට භාගයක් නැත්තම් 4න් 3ක්ම තියෙන්නේ එම්බ්‍රොයිඩ් එක තමයි. ලස්සන ලුක් එකක් තියෙනවා මේක. ඇඳහම මෙන්න මේ විදිහේ ලුක් එකක් ගන්න පුළුවන්. මේ බලන්න මේකේ ක්වොලිටි එක කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි මෙෂර්මන්ට්ස් ගිහිල්ලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙෂර්මන්ට්ස් ගිහිල්ලා තියෙන විදිය කොහොමද කියලා. ඊට අමතරව ගොඩක් කට්ටිය බලන්නේ මෙන්න මෙතන මේකේ පටි දෙකක් තියෙනවා. ඒකත් මතක් කරගන්න ඕනේ. මේකේ පටි දෙකක් තියෙනවා. ඒකත් මතක් කරා. මෙන්න මේ විදිහට මේ බලන්න මේකේ මූට්ටුව හරියටම ඇවිල්ලා තියෙනවා. මේකේ ස්ලීව්ලස් අතක් ඉන්නේ. ඔයාලට මෙන්න මේකත් බලා ගන්න පුළුවන්. ඊට අමතරව මම කඩ පිට හරවලා පෙන්නන්න. මේ පැත්තේ තමයි එම්බ්‍රොයිඩ් එක ගිහිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ මෙතන ඉඳන්ම තියෙනවා. අතේ ඉඳන්ම එම්බ්‍රොයිඩ් එක තියෙනවා. මෙතන ඉඳන්ම ඔයාලට දිගටම එම්බ්‍රොයිඩ් එක තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ඔන්න ඔය විදියට එම්බ්‍රොයිඩ් එක ලස්සනටම ගිහිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ මේ පිටිපස්ස බලමු. පිටිපස්ස තියෙන්නේ මෙන්න මේ විදිය ප්ලේන්. එන්නේ කිසිම ඩිසයින් එකක් එන්නේ නැහැ. ඔන්න ඔය විදියට තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ මම ආයෙත් එම්බ්‍රොයිඩ් එක පෙන්නන්න. ගොඩක් කට්ටිය බලා ගන්න ඕනේ. ගොඩක් කට්ටිය කැමති එම්බ්‍රොයිඩ් එක බලන්න. මේ තියෙන්නේ එම්බ්‍රොයිඩ් එක බලා ගන්න. ඔන්න ඔය විදියට තියෙන්නේ ලස්සන එම්බ්‍රොයිඩ් එකක් තියෙන්නේ. මේ මාරම ලුක් එකට තියෙන එම්බ්‍රොයිඩ් එක. බලන්න කොච්චර ෆිනිෂින් එකට අවුට්පුට් එකක් ගිහිල්ලා තියෙනවද එම්බ්‍රොයිඩ් එකේ කියලා. මාරම ලුක්ස් මාරම විදියට තියෙන. ආයෙත් ඉතින් කිසිම විදිහකට ඩැමේජ් යමුකුත් නැහැ. එම්බ්‍රොයිඩ් එකේ මාර ක්වොලිටි මේ වගේ එම්බ්‍රොයිඩ් එකක් ඔයාට නම් මේක මහන්නවත් බෑ. මේක මාරම විදියට කම්ෆර්ටබල් මැටීරියල් එකක්. ඒ වගේම ලිනන් කියන්නේ දන්නව ගොඩක් කට්ටිය. මම නොදන්න කට්ටිය තමයි ලිනන් ෆැබ්‍රික් එක ගැන කියලා දෙන්නේ. මෙන්න මේ බලන්න මාරම විදියට සොෆ්ට් එකට එම්බ්‍රොයිඩ් එක ගහලා තියෙන. මේ ගානට එම්බ්‍රොයිඩ් එකක් ගහනවා නම් ඉතින් ඔයාට රුපියල් 2000න් මෙහාට ගහ ගන්න බෑ. බලන්න මේක අපි දෙන්නේ මාරම ගානකට අඩු වෙන තමයි දෙන්නේ. හරි. මෙන්න මේක ඔයාලට ගෙදරට ඩෙලිවරි දා ගන්න පුළුවන්. මේකේ කලර්ස් තියෙනවා. ඩෙලිවරි දා ගන්න කලින් කලර්ස් පෙන්නන්නම්කෝ. තියෙනවා. ඒකේ එම්බ්‍රොයිඩ් එක මෙන්න මේකේ එම්බ්‍රොයිඩ් එක මම ඔයාලට පෙන්නන්නම්. සේම් යන්නේ. පොඩි මල් වෙනස්කම් තියෙනවා. මෙන්න මේකේ එම්බ්‍රොයිඩ් එක බලන්න. මේකේ සේම් ඔක්කොගෙම එකම ක්වොලිටි එකට තමයි යන්නේ එම්බ්‍රොයිඩ් එක නම්. මෙන්න මේ කලර් එක මේ කලර් එකක් තියෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට කලින් පෙන්නේ මෙන්න මේ කලර් එක. ඊට පස්සේ මෙන්න මේ පින්ක් කලර් එකක් තියෙනවා. පින්ක් කියන්නේ මේක මැජෙන්ටා වගේ කලර් එකක්. මේ තියෙන මැජෙන්ටා කලර් එක. ඒකෙම එම්බ්‍රොයිඩ් එක. ඒකේ එම්බ්‍රොයිඩ් එක මල් දෙකක් අඩුවෙන් තමයි යන්නේ. මාරම ලුක් එකට එම්බ්‍රොයිඩ් එක ගහලා තිනවා. අර සයිස් එකම එකයි. එම්බ්‍රොයිඩ් එක යන සයිස් එක එකටම තමයි යන්නේ. මෙතන ඉඳන්ම මේ භාගයට භාගයක්ම තියෙන්නේ එම්බ්‍රොයිඩ් එක. භාගයට භාගයක් නෙමෙයි ඊටත් වඩා වැඩියෙන් තමයි මේ එම්බ්‍රොයිඩ් එක ගිහිල්ලා තින්නේ. මේ මෙතන අතේ ඉඳන්ම මේ පල්ලෙහාටම එම්බ්‍රොයිඩ් එක තියෙනවා. ඊට අමතරව මේකේ ලිනන් කියන්නේ ඉතින් ගොඩක් කට්ටිය දන්නවා. ලිනන් ගොඩක් කට්ටිය ගොඩක් ලිනන් කියන්නේ ගොඩක් ගණන් ෆැබ්‍රික් එකක්. ඒ වගේම ගොඩක් කට්ටිය අඳින්න කැමති ෆැබ්‍රික් එකක්. මේ තියෙන ඒකේ ලිනන් එකේ yellow එකේ තියෙන්නේ එම්බ්‍රොයිඩ් එක. මේ බලන්න මාරම විදියට එම්බ්‍රොයිඩ් එකක් ගිහිල්ලා තියෙනවා. සේම් යන්නේ. පටි දෙකක් තියෙනවා ගැට ගහ ගන්න. ඔයාලට මේකේ පටි දෙකක් තියෙනවා ගැට ගහ ගන්න. මේකේ sizes එනවා XL එනවා. double XL, triple XL sizes 3යි එන්නේ. මම ඔයාලට size chart එක දාන්න. මේකේ උස කොච්චරක් තියෙනවද? ඒ කොහොමද ගිහිල්ලා තියෙන්නේ? ඒ හැමදේම මම size chart එකක් අනුව දාන්න. ඊට පස්සේ තව colors set එකක් තියෙනවා. මම මේ ටිකත් ඔයාලට පෙන්නන්න. මේ තියෙනවා පෙන්වන colors 3 දැනට පෙන්නලා තියෙනවා. මෙන්න මේක මෙන්න මේ කලර් එක. මේකේ තියෙන්නේ ඔය ඔක්කොම එම්බ්‍රොයිඩ් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ එම්බ්‍රොයිඩ් කරලා තියෙන්නේ ඔක්කොම. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ කලර් එක. ගොඩක් කට්ටිය ආසයි මෙන්න මේ වගේ කලර්ස්. ඒ කියන්නේ මේක ඔරෙන්ජ් කලර් එකට. ඔරෙන්ජ් කලර් එකට හුරු එකක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඔරෙන්ජ් කලර් එකට හුරු. මේක ඩිසයින් එක යන්නේ මෙන්න මේ විදිහට.
මේක ඩිසයින් එක කියන්නේ මෙන්න මේ විදිහට එම්බ්‍රොයිඩරි එක බලන්න පාට ක්වොලිටි සේම් එම්බ්‍රොයිඩරි යන්නේ. ඔයාලට මේ වගේ එම්බ්‍රොයිඩරි එකක් ආයෙත් ඉතින් කොහෙන්වත් හොයාගන්න බැරි වෙයි. මේ බලන්න මාරම ක්වොලිටි එම්බ්‍රොයිඩරි එකක් යන්නේ. ඊට අමතරව අපි බලමු මේකේ අනිත් පැත්ත හරවලා මැහුම් යන්නේ කොහොමද කියලා මම ඒ ටිකත් ඔයාලට පෙන්නලාම කලර්ස් පෙන්නන්න. කොහොමද වාටිය ගිහිල්ලා තියෙන්නේ කියලා මම ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ කොහොමද වාටිය මෙහිලා තියෙන විදිය. ඊට පස්සේ ෆැබ්‍රික් එක බලමු. මම ඔයාලට zoom කරලා පෙන්නන්න. මෙන්න ෆැබ්‍රික් එක ලිනන්. මේ කියන්නේ ලිනන් soft ලිනන් එකක් කියන්නේ. ඊට පස්සේ මෙන්න මේකේ මම ඉස්සරහා පෙන්නුවේ කලර්ස් ටික තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කලර් එක. මෙන්න මේක ඔය තියෙන්නේ ඔයාලට ලයිට් එකට හරියට පේන්නේ නැති මේක ඔරෙන්ජ් වගේ කලර් එක. ඔරෙන්ජ් කලර් එක. ඊට පස්සේ මම ඔයාලට මේක කලින් පෙන්නුවාද? හරි. පෙන්නුවා නම් හරි ඕකේ. මම ආයෙත් පෙන්නන්න. මේ කලර් එකක් තියෙනවා. මේකෙත් එම්බ්‍රොයිඩරි එක තියෙනවා. ඒ එම්බ්‍රොයිඩරි එකේ සමහරක් වෙලාවට මල් දෙක තියෙනවා. මල් ඒ කියන්නේ මල චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. මේ තියෙන මල් මේ එම්බ්‍රොයිඩරි එක ඒ හැම එකම මාරම ක්වොලිටියටම කරලා තියෙනවා. ඊට පස්සේ බේජ් කලර් එක තියෙනවා. මේ බේජ් කලර් එකේ එම්බ්‍රොයිඩරි බලන්න. ඒකේ ලුක් එක තියෙනවා. මේක වෙනස්. මේ එම්බ්‍රොයිඩරි එක වෙනස්. අර වඩා ඒක එම්බ්‍රොයිඩරි එක වෙනස්. මේ විදිහේ එම්බ්‍රොයිඩරි එකක් තියෙන. ඊට පස්සේ මම මේක ඉස්සෙල්ලා පෙන්නුවා. මෙන්න මේ කලර්ස් ටික තමයි ඉන්නේ එම්බ්‍රොයිඩරි ෆ්‍රොක් වලට. මම සයිස් chart එක ඔයාලට දාලා දිනවා. අන්තිමට ඒ වගේම අමතකුණා කියන්න මේකේ price එක වෙන්නේ 1990යි guys. ඉක්මනට ඕඩර් එකක් දාන්න. ඕඩර් කරන විදිය තමයි මේ වීඩියෝ එකේ තියෙන ස්ක්‍රීන්ෂොට් ගව මේ කලර් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ටග් ගාලා 077 240 10 19 කියන මෙන්න මේ WhatsApp නම්බරේ මැසේජ් එකක් දාලා තියන්න. ඔයාගේ නමයි ගමයි ඇඩ්‍රස් එකයි ඒ ටික දාලා සයිස් chart එක දාලා තියෙනවා. ඉස්සෙල්ලාම දාලා හරි පිටිපස්සෙන් මම හරි දාලා තියන්න. නැත්නම් ඔයා ඒක බලා ගන්න අපහැදිලා ඔයා WhatsApp එකේ මැසේජ් එකක් දාන්න සයිස් chart එක එවන්න කියලා. ඒකටත් අපි සයිස් chart එක දානවා. ඒකනුත් බලලා ඔයාලට ඕඩර් එකක් දාගන්න පුළුවන්. ඊට මතර මොනවා හරි ගැටලු තියෙනවා නම් 077 240 10 19 කියන WhatsApp නම්බර එකටම අපිට කෝල් එකක් දෙන්න. normal කෝල් එකක් හරි WhatsApp කෝල් එකක් හරි දෙන්න. අපි ආන්සර් කළා ඔයාලට ඒ වෙලාවෙම රිප්ලයි එකක් දෙනවා.